හලෝ කොහොමද ඉතින් හැමෝටම? ඉතින් අන්න කාලයක් තිස්සේ ගොඩක් කට්ටිය අලුතෙන් එන මලංගිල බල්ලා ඉල්ලලා තිබුණා වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන්ද කියලා කැම්පස් එකේ. ඉතින් ඔන්න මම අද ආවා කැම්පස් එකට. ඉතින් දැන් අපි මෙයින් ගේට් එක ගාව ගිහින් ඉන්නේ. අපි මේ තියෙන මෙයින් ගේට් එක. මෙතනින් තමයි කැම්පස් එක ඇතුළට වාහන යන්නේ, එළියට එන්නේ. මෙතනින් තමයි අට්ටියට ඇතුල් වෙන්න තියෙන්නේ. දැන් නම් වහලා තියෙන්නේ මෙතන. අපි යහපැත්තෙන් යන්. මෙතනින් තමයි කැම්පස් එකේ ඇතුළට යන්න තියෙන්නේ. මේ මෙයින් ගේට් එකෙන් ඇතුළට එනවත් එක්කම කැම්පස් එක ඇතුළට යන්න ප්‍රධාන පාරක් තමයි මේක. එතකොට මේ කැම්පස් එකේ මේ පැත්තෙන් හම්බ වෙනවා අපිට අලුතින්ම හදපු මේ මෙඩිකල් ෆැකල්ටි එක. ඇනටොමි ලැබොරටරි කියලා ගහලා තියෙන්නේ. මෙතන තමයි මෙඩිකල් ෆැකල්ටි එක. මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලාට ගොඩක් ප්‍රැක්ටිකලි දේවල් යන්නේ මෙතන. දැන් ගොඩක් කැම්පස් එක මේ හදන ගමන් තියෙන මේ දවස්වල ගොඩක් දැන් පේන ඇති වලට මේ අනුපද්ධතියක් මෙතන හදනවා. මේ කැම්පස් එක තිබුණට වඩා දියුණු වෙන ගමන් තමයි දැන් තියෙන්නේ. අතරින් පේන්නේ කැම්පස් එකේ ජිම් එක. ජිම් එක සහ ඉන්ඩෝර් ප්ලේග්‍රවුන්ඩ් එකක් තියෙනවා. අපි යමු එතනට. මේ තියෙන්නේ කැම්පස් එකේ ජිම් එක. ජිම් එකට සහ ඉන්ඩෝර් ප්ලේග්‍රවුන්ඩ් එකට යන්න පුළුවන් පාර. ඉතින් අපි මම පෙන්නන්නම් ඔයාලට. දැන් මේක පළ තියෙන්නේ. ඉතින් අද ඉරිදා දවස නිසා මේක අරින්නේ නැහැ. මම පිටින් පෙන්නන්නම්. අපි යමු ඉස්සරහට. තවත් දැන් තියෙනවා බලන්න පුළුවන්. පෙන්නන්න. දැන් ඔන්න මේ තියෙන පේන පැත්තෙන් තියෙන මේ බිල්ඩින් ටික තමයි පිරිමි ළමයින්ගේ හොස්ටල් තියෙන්නේ. එතනම එහා පැත්තෙන් තියෙනවා තවත් හොස්ටල් එකක්. එතකොට මගේ කැම්පස් එකේ තියෙනවා ප්‍රධාන හොස්ටල් 4ක්. කැට්ලියා, බ්ලූ සෆායා, රොයල් බියුටි, ඊට පස්සේ සිල්වර් ටිප්, ඒ වගේ තවත් හොස්ටල් දෙකක් කැම්පස් එකේ ඇතුලේ තියෙනවා. පේනවනේ. උඩ හදලා තියෙනවා හරිම ලස්සනට මේ
ගාඩනින් සෙක්ෂන් එකේ ඉන්න කට්ටිය ලස්සනට මේ හැමදේම මේ මේන්ටේන් කරලා තියෙනවා. දැන් අපි ඉන්නේ මේ මැයි මාසේ. ඉතින් මැයි මාසේ මේ ලස්සනට මේ වගේම ඇහැල මල් පිපෙනවා. හරිම ලස්සන වෙනවා මේ ඇහැල මල් වලින් මුළු කැම්පස් එකම මේ කාලේ. මේ තියෙන්නේ කැම්පස් එකේ මෙයින් ප්ලේග්‍රවුන්ඩ් එක. ඉතින් ගොඩක් රගර්, බේස්බෝල්, එල්ලේ, ක්‍රිකට් වගේ ක්‍රීඩා මේකේ තියෙනවා. සහ කැමති කෙනෙක්ට ඇවිල්ලා සෙල්ලම් කරන්නත් පුළුවන්. ඒ වගේම අතන ඉන්ඩෝර් ප්ලේග්‍රවුන්ඩ් එකේ බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස් වගේ ක්‍රීඩාත් කරන්න පුළුවන්. උඩින් පේනවා යාලවත් බිල්ඩින් එකක්. එක තමයි කැම්පස් එකේ ලොකුම කැන්ටින් එක. මේ පාර තමයි යන්න තියෙන්නේ. මෙතන තමයි කැම්පස් එකේ කාර් පාක් එක තියෙන්නේ. කාර් පාක් දෙකක් තියෙනවා. එතකොට මේ වගේ ස්ථානෙට තවත් නමක් කියනවා. පට බැඳිච්ච නමක්. තියෙනවා. එතකොට කැම්පස් එකේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවානේ. මෙන්න මේ සංස්කෘතියට තියෙන නමක්. ඉතින් කැම්පස් එකට ඇවිල්ලා මේ දේවල් දැනගන්න පුළුවන්. මෙතන තියෙන්නේ ලෙක්චර් හෝල්ස්. එතකොට අර තියෙන ලෙක්චර් හෝල්ස් මෙතන යට තියෙනවා MCL එක. එහෙම නැත්නම් මේන් කම්පියුටර් ලැබ් එක. ඊට උඩින් තවත් ලෙක්චර් හෝල්ස් තියෙනවා. මෙඩිකල් සෙන්ටර්. ඉතින් ඕනම ළමයෙක්ට කරදරයක් අසනීපයක් වුණාම මේක තමයි පිහිට. ඊතර බෝඩ් එක ගහලා තියෙනවා ලෙක්චර්ස් වලට යන. මේ තියෙන්නේ කැම්පස් එකේ ටෙක් බිල්ඩින් එක. ටෙක් ෆැකල්ටියට අයිති බිල්ඩින් එකක් තමයි මේ තියෙන්නේ. එතකොට තව තියෙනවා ඉස්සරහට මේ පේන්නේ කැම්පස් එකේ තවත් එක කැන්ටින් එකක්. මේක සට්ටු දෙකේ කැන්ටින් එකක්. ඉතින් මේකට පට බැඳිච්ච නමකුත් කැම්පස් එකේ තියෙනවා. ඉතින් මේ පාරේ යන්න පුළුවන්. තවත් පාරකට වැටෙනවා එතනින්. දැන් මම යන්නේ කැම්පස් එකේ අලුතෙන්ම හැදෙන මේ ලස්සන තැනකට. හිතන්නේ මේ මාසේ ඇතුළත කොහොමත් මේක විවෘත වෙයි. මේ බැමි ගහගෙන යන්නේ මොකද උඩින් කන්ද නා යන්න පුළුවන්. මේක උඩට හදලා තියෙන්නේ. වෙන මේක තමයි මේ අලුතින්ම හැදෙන නැත්නම් එලිමහන් රංගහර. මේකේ සිටියම තියෙන්නේ මෙතන. මෙන්න මේක තමයි අලුතෙන්ම හැදෙන එලිමහන් රංගහල. පේනවනේ. මම දැන් ඉන්නේ හරියටම මැද. ඉතින් මේකට ළමයි 1600ක් එකතු කරගන්න පුළුවන්. ලොකු රංගහලක්. මං උඩටම ආවා. ඔයාලට මේකේ ලස්සන පෙන්වන්න ඕන නිසා.
දන්නේ අව ලොකුම රංගහල තියෙන එලිමහන් රංගහල තියෙන පේරාදෙනියේ. ඒතර පේරාදෙනියේ පස්සේ හැදෙන කැම්පස් වල තියෙන මම හිතන්නේ ලොකුම රංගහල සහ ලස්සනම රංගහල මේක වෙයි දවසක අනිවාර්යයෙන්. ඉතින් දවසක මේ කැම්පස් එකේ මේ එලිමහන් රංගහලේ නැත්නම් කැම්පස් වලේ යන වේදිකා නාට්‍ය සින්දු ඒ හැමදේම ඔයාලට දැක බලා ගන්න පුළුවන්, අහන්න පුළුවන්, රස විඳින්න පුළුවන්. මෙන්න මේ තියෙන පඩිපෙළවල මේ ඉඳගෙන හරි අපි යන් තවත් තැනකට බලන්න කොහොමද කියත්. තවත් වැදගත් දෙයක් පෙන්වන්න බැරි වුණා මට. ඒ තමයි මේ මෙතනට පේනවා මේ අලුගොල්ල පන්සල. බදුල්ලේ තියෙනවා දැන් මෙතන තියෙන්නේ අලුගොල්ල පන්සල. ඒත් එක්කම නමුනුකුල කඳුවැටිය, නාරංගල මේ හැමදේම මේ ස්ථානයේදී බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ බදුල්ල ටවුන් එක. මුළු බදුල්ල ටවුන් එකම මෙතන ඉඳන් බලා ගන්න බලන ලස්සන view එකක් තමයි මෙතනද පේන්නේ. එතන මම අර පෙන්නපු කැන්ටින් එක. මෙතනටත් අර view එකම බලා ගන්න පුළුවන්. ඉතින් මේ පාර මේ තවත් කැම්පස් එකේ ප්‍රධාන පාරකට වැටෙන පාරක්. කැම්පස් එකේ පාරවල් කීපයක් තියෙනවා. ස්ටේ කාලේ අපිට හොයාගන්නත් බැන්න කැම්පස් එකේ ඇතුළට ඉන්නේ කොහොමද, පිටට එන්නේ කොහොමද කියලා. ඉතින් දැන් නම් පුළුවන් සාමාන්‍යයෙන් තේරෙනවා අපිට. මේ පාරේ යනකොට මෙතන තියෙනවා කැම්පස් එකේ ෆාම් එකක්. කැම්පස් එකේ ප්‍රධාන ෆැකල්ටි 4ක් තියෙනවානේ. 4 ඇනිමල් සයන්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් එකේ ඇනිමල් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකට අයිති ෆාම් එකක් තමයි මේ තියෙන්නේ. ෆාම් එකේ සත්තු ඉන්නවා, කුකුල්ලෝ, තාරාවෝ, සත්තු කීප දෙනෙක් මේකේ දකින්න පුළුවන්. එළුවෝ මේ පැත්ත ටික ඔහොම තමයි තියෙන්නේ. මෙතන තමයි කැම්පස් එකේ බස් ටික පාක් කරලා තියෙන්නේ. ෆීල්ඩ් විසිට් ට්‍රේනින් වගේ යනකොට ඒ වලින් තමයි යන්නේ.
මේ කැම්පස් එකේ මේන්ටේන් කරන මල් වගාවන්. එතකොට මෙතන තියෙනවා AQT ඩිග්‍රී එකට වැදගත් වෙන මත්ස්‍ය වර්ග ගැන ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ තැන. දැන් නම් පළ තියෙන්නේ. මේ තියෙන්නේ lecture halls. ඔක්කොම lecture halls එක තැනක තියෙන්නේ. faculty එහෙම ලොකුවට බෙදලා නැහැ. හැමෝම මේ තියෙන සම්පත් ටික බෙදාගෙන තමයි ඉගෙන ගන්නෙ ළමයි. ඉතින් අර ලොකුවට අමාරුකමක් නැහැ මේකේ මේ faculty වෙන වෙනම අඳුන ගන්න. හැම faculty එකම ඉන්න ළමයි Tamanට අවශ්‍ය කරන දේවල් මේ තියෙන building වලින්ම සපුර ගන්න. මෙතනින් ගිහිල්ලා තවත් ලස්සන තැනකට වැටෙනවා පියා. මේ ගහත් හරිම වටින ගහක්. එතනට සෙවන සෑහෙන්න දෙනවා. හරිම සීතලයි මේ වගේ තැනක ඉන්නකොට. කෙසෙල් ගස් වගා කරලා තියෙනවා. මෙතනින් තමයි කැම්පස් එකේ මල් පාරට වැටෙන්නේ. මේ තියෙන බිල්ඩින් වල තමයි ලෙක්චර්ස්ලා ඉන්නේ. ඉතින් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට ගිහිල්ලා මේ බිල්ඩින් වල ඉන්න ලෙක්චර්ස්ලාත් එක්ක හම්බෙලා කතා කරලා ඒ ප්‍රශ්න විසඳ ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කැම්පස් එකේ අලුතෙන්ම හදපු නෙට්බෝල් කෝට් එක. ඉතින් ගොඩක් ක්‍රීඩා වොලිබෝල් නෙට්බෝල් වගේ ක්‍රීඩා මේ හරිය තමයි තියෙන්නේ. එහා පැත්තෙන් පේනවා වොලිබෝල් කෝට් එක. එතන පොඩි එතන නම් මං හිතන්නේ නඩත්තු කටයුතු කරගෙන යනවා. කැම්පස් එකේ උපරිම නිදහස් තියෙනවා. සෙල්ලම් කරන්න අතරින් බෝලයක් ඉල්ලගෙන නිදහස් තියෙනවා. මේ වගේ තැනකට ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ තමයි අර මම මුලින් පෙන්නපු ඇහැල ගස්. මේ පාරේ දිගටම මේ ඇහැල ගස් දකින්න පුළුවන්. හරිම ලස්සන එළියක් තමයි ඉතින් මේ ගස් වලින් දෙන්නේ කැම්පස් එකට. කට්ටියට නිස්කලංක වාඩිගෙන ඉන්න පුළුවන්.
යන්නේ මේ මල් පාරට. කැම්පස් එකේ තියෙන ලස්සන පාරක් මේ පාර. ප්‍රධාන පාරට වැටෙන තවත් එක කෙටි පාරක්. ඉතින් බලමු අපි මල් පාර කොහොමද කියලා. මේ පාරට පටබැඳිච්ච ගොඩක් කතා තියෙනවා. ඉතින් මල් වලට වඩා මේ පාරේ දකින්න පුළුවන් ගොඩක් ඖෂධීය වටිනාකමකින් වැඩි ශාක විශේෂ. ගොඩක් හෙවන මේ ගස් වලින් දෙනවා පාරට නැමිලා තියෙන නිසා. මේ පැත්තේ ගස් කීපයක් තිබ්බල නම් ඒ ටික කපලා මං හිතන්නේ මේ අලුත් ව්‍යාපෘතියක් පටන් අරන් තියෙනවා කැම්පස් එකේ. මල් පාරේ කියන නමේ මල් වලට වඩා මේ වගේ ඖෂධීය වටිනාකමකින් වැඩි ගස් වලට තමයි මුල් තැන දීලා තියෙන්නේ. ඉතින් මේ ගස් ගොඩාක් පරණයි. ඉතින් මේ පරණ ගස් දැන් කඩන් ගන්නත් පුළුවන්. ඒ අලුතෙන් පැල හිටවලා තියෙනවා මේ විදිහට. ඉතින් ඔන්න ඔහම තමයි අද කැම්පස් එකේ අපි යවමක් ගියේ. මම නම් දැන් තර්ඩ් ඉයර් අන්තිම වගේ ඉන්නේ. ඉතින් අපිට තව ටික කාලයයි තියෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ අලුතෙන් යන නංගිලා මල්ලිලා ඉන්නවනම් තමන්ගේ අරමුණට ගිහින් තමන්ගේ රාජකාරිය ලස්සනට ඉටු කරලා මෙතනින් එළියට යන්න ගිහින් ලස්සන වැඩක් කරන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, අනිත් අයටත් යාළුවන්ටත් බලන්න. ඉතින් ගිහින් එන්න තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.